ආයුබෝවන් සියලු දෙනාම කවිස්කේල්ගේ YouTube චැනල් එකට පිළිගන්නවා. සියලුම උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක් තමයි අද විභාග දෙපාර්තමේන්තුව අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මොකක්ද විශේෂ දැනුම් දීම කියලා. 2025 උසස් පෙළ සහ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාග සඳහා වන ප්‍රවේශ පත්‍ර කලාප අධ්‍යාපන කාර්යාලය වෙත යොමු කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා. සියලුම විදුහල්පතිවරුන් තම පාසලට අදාළ කලාපාධ්‍යාපන කාර්යාලයේ විභාග විෂය භාර නියෝජ්‍ය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකකින් ප්‍රවේශ පත්‍ර භාරගත යුතු බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය වැඩිදුරටත් පවසා තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයට තැපැල් මගින් යොමු කර ඇති බවටයි. අපේක්ෂකයන්ගේ නම් මාධ්‍ය හා විෂය සංශෝධන තිබේ නම් එම හඳුන්වා දී ඇති වෙබ් අඩවිය තුළින් එම කටයුතු සිදු කළ හැකි අතර සංශෝධනය සිදු කිරීම ලබන 31 වෙනිදායින් අවසන් වන බව විභාග කොමසාරිස් ජෙනරාල්වරිය පවසා තිබුණා. 2025 උසස් පෙළ විභාගය නොවැම්බර් මාස 10 වෙනිදා සිට දෙසැම්බර් මාස 5 වෙනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2362 දී පැවැත්වීමට නියමිත වෙනවා. එමෙන්ම GIT විභාගයේ දෙසැම්බර් 6 වෙනිදා විභාග මධ්‍යස්ථාන 1665 දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න අපේ කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.